ට්‍රැෆික් එකේදී බ්‍රේක් පැඩල් එක නිතරම පාගගෙන ඉන්න උවමනාවක් දැන් නැහැ. ගොඩාක් අලුත් වාහන වලට වගේම පරණ වෙසල් එකේ ඉඳලා ගොඩක් වාහන වලට එන ඔප්ෂන් එකක් තමයි මේ ඔටෝ හෝල්ඩ් බ්‍රේක් සිස්ටම් එක කියන්නේ. මේකෙන් පුළුවන් ඔයාට සම්පූර්ණම වාහනේ නවත්තගෙන තියාගන්න බ්‍රේක් පැඩල් එක පාගන්නේ නැතුව. මෙන්න මේ විදිහට තමයි මේ ස්විච් එක තියෙන්නේ. ඉලෙක්ට්‍රොනික පාකින් බ්‍රේක් ස්විච් එකක් එන වාහන වලට තමයි මේ ඔප්ෂන් එක එන්නේ. එතකොට මේ පාකින් බ්‍රේක් ස්විච් එක ළඟමයි මේකත් අනිවාර්යෙන් තියෙන්නේ. මේ සංකේත වලින් ඔයාලට බලා ගන්න පුළුවන්. මේක වැදගත් වෙන්නේ ට්‍රැෆික් වලදී. එකින් එකට තැනින් තැන නවත්ත යනකොට ට්‍රැෆික් ලයිට්ස් වලදී සහ නිතරම බ්‍රේක් පාගගෙන ඉන්න උවමනා තැන්වලදී මේ ඔප්ෂන් එක ගොඩාක් පහසුයි. නෝමලුත් පාවිච්චි කරන්න පුළුවන් ඩ්‍රයිව් කරගෙන යනකොට කිසි ගැටලුවක් නැහැ. අපි දැන් බලමු මේක වැඩ කරන විදිහ මොකක්ද කියන එක. ඔයා වාහනේ ඩ්‍රයිව් කරගෙන ගිහිල්ලා D එකේ තියාගෙන කොහේ හරි තැනක නවත්තනවා කියලා හිතන්න. ට්‍රැෆික් එක හරි කමන්නේ. D එකේම හෝ වෙනත් G එකක තිබ්බා කියලා කිසි ගැටලුවකුත් නැහැ. ඔයාලට පුළුවන් මේක එකපාරක් ප්‍රෙස් කරලා ඔන් කරගන්න. ඒ ඔන් කරාට පස්සේ එක එක වාහන වල පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. ඔයාගේ ඩෑෂ්බෝඩ් එකේ ලයිට් එකක් පෙන්නනවා. සමහරවිට සුදු පාට හරි කහ පාට හරි මේ විදිහට ඩෑෂ්බෝඩ් එකේ ලයිට් එකකින් පෙන්නනවා. මේ ඔටෝ හෝල්ඩ් පහසුකම ඔයා ඔන් කරා කියලා. ඊට පස්සේ ඔයාට පුළුවන් දැන් මේක ඔන් වෙලා තියෙන්නේ. ඔයා වාහනේත් නවත්තලා තියෙන සම්පූර්ණයෙන්ම බ්‍රේක් එකත් පාගගෙන ඉන්නේ. ඊට පස්සේ හැමීම් බ්‍රේක් එක කකුල උඩට උස්සන්න ඔයාට පුළුවන්. එතකොට වාහනේ ඉස්සරහට යන්නේ නැහැ. කන්දක් තිබ්බත් සාමාන්‍ය පල්ලමක් තිබ්බත් වාහනේ ආයි ඉස්සරහට පස්සට යන්නේ නැහැ. ඒ වගේම නැවතිලා තියෙනවා. මේකෙන් කරන්නේ වාහනේ බ්‍රේක් පාගලා නතර කරන්න උවමනා තැන්වලදී බ්‍රේක් එක වාහනේ විසින්ම අල්ලන් ඉන්න එක. ඊට පස්සේ ආයෙ ඔයාට යන්න උවමනාවක් ආවොත් එහෙම ඉස්සරහට පොඩි දුරක් හරි යම්කිසි දුරක් හරි ඔයාට පුළුවන් හෙමීට ඇක්සලරේටර් පැඩල් එක පාගන්න. එතකොට සිස්ටම් එකෙන් හෙමීට බ්‍රේක් එක රිලීස් කරලා වාහනේ ඉස්සරහට යන්න පටන් ගන්නවා. එතකොට ලයිට් එකේ පොඩි වෙනස්කමක් සිද්ධ වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. ඔයාගේ ලයිට් එක කොයි විදිහටද වැඩ කරන්නේ කියලා මේක කරද්දි ඔයාලට අඳුර ගන්න පුළුවන් වාහනේ. ආයෙත් ගිහින් ඔයා නැවතුවා කියන්නකො. නවත්තනකොට බ්‍රේක් එක පාග ගන්න ඕනේ. ඒ කියන්නේ නිකම් ඔටෝ නවතින්නේ නැහැ. ඔයාට නවතින්න තැනක් ඉස්සරහින් එනවා. ඔයා ගිහිල්ලා බ්‍රේක් එක පාගලා නවත්ත ගන්නවා. එතකොට ඔයාගේ මේ ඔටෝ හෝල්ඩ් ලයිට් එක කොළ පාට වගේ වෙලා තියෙනවා නම් ඒ කියන්නේ වාහනේ ලෑස්ති බ්‍රේක් කරගෙන ඉන්න ඔයා පෑගුවේ නැතත්. කොළ පාටේපත් වෙලා තියෙනවා කියන ගොඩක් වෙලාවට වාහනේ ලෑස්ති බ්‍රේක් එක හෝල්ඩ් කරන් ඉන්න කියන එක. සම්පූර්ණ නවත්තලා ඉවරනට පස්සේ ඔයාට බ්‍රේක් එකෙන් කකුල උට්ට ගන්න පුළුවන් කිසි අවුලක් නැහැ. ආයේ වාහනේ ඉස්සරහට යන්නේ නැහැ. ආයෙ මෙන් ඇක්සලරේටර් කරනකොට ආයෙ යනවා. ඒක ඇක්සලරේටර් කරනකොට යනකොට එක්ක අමතර ලයිට් එකක් පවත් වෙනවා නම් ඒක ඕෆ් වෙනවා. එහෙම නැත්නම් සුදු පාට වෙනවා. මේ ඔප්ෂන් එක ඔන් කරලා තියෙනවා කියලා විතරක් පෙන්වන ලයිට් එක විතරයි යනකොට වැඩ කරන්නේ. ආයෙ ඇක්සලරේටර් එක පෑගුවාට පස්සේ විතරයි යන්නේ. ඒ වෙනකන් කොහෙවත්ම වාහනේ හෙල්ලෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට තමයි මේ පහසුකම වැඩ කරන්නේ. ඔයාලට දුර ඩ්‍රයිව් එකකදී වුණත් තනින් තන නවත්තන්න ඕනේ ළඟ ට්‍රැෆික් එකකදී වුණත් මේ ඕන විදිහකට ඔප්ෂන් එක පාවිච්චි කරගන්න පුළුවන්. මේකෙත් තව තියෙන වැදගත් දේවල් ටිකක් මම ඔයාලට කියන්නම්. ඔයා සාමාන්‍ය විනාඩි කීපයක් මේ විදිහට නවත්තන් හිටියොත් එහෙම සමහරවිට ඒ වාහනේ මාඩ විනාඩි 10ක් වෙන්න පුළුවන් විනාඩි 5ක් වෙන්න පුළුවන්. එතකොට ඉලෙක්ට්‍රොනික පාකින් බ්‍රේක් එක ඔටෝමැටිකලිම වැඩ කරනවා. අට ඔටෝ හෝල්ඩ් කියන ඔප්ෂන් එක නැවතිලා. ඊට අමතරව ඔයාලා සීට් බෙල්ට් එක අනිවාර්යයෙන්ම දාගෙන ඉන්න ඕනේ මේ ඔප්ෂන් එක වැඩ කරන්න. දොරවල් සම්පූර්ණයෙන්ම ඇරලා තියන්න බෑ. දොරවල් සම්පූර්ණයෙන්ම වහලා තියෙන්න ඕනේ මේක වැඩ කරන්න ඕන නම්. දොරවල් අරපු ගමන් මේ ඔප්ෂන් එක අයින් වෙලා පාකින් බ්‍රේක් එකට වැටෙනවා. මේ ඔප්ෂන් එක පාවිච්චි කරන්නේ වාහනේ පාක් කරන්න නෙවෙයි කියන එක මතක තියාගන්න. ඔයා ගමනක් යන අතරතුරේදී නවත්තන තැන්වලදී බ්‍රේක් එක පාගන් ඊමේ අපහසුතාවය අයින් කරගන්න තමයි මේක පාවිච්චි කරන්නේ. සාමාන්‍යයෙන් මේක ඔන් කරාට පස්සේ වාහනේ පිටිපස්සට යන්නේ නැහැ. කන්දක තිබ්බා වුණා සැලකිය යුතු ලොකු පල්ලමක හෝ කන්දක තියෙනකොට පොඩ්ඩක් එහෙට මෙහෙට වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේක පාකින් බ්‍රේක් ඔප්ෂන් එක නෙවෙයි කියලා මතක තියාගන්න. අනිවාර්යයෙන්ම වාහනේ බැහැලා ඊට යනකොට හරි වාහනේ සම්පූර්ණයෙන්ම නවත්තන්න ඕන නම් ඉලෙක්ට්‍රොනික පාකින් බ්‍රේක් ස්විච් එකම අනිවාර්යෙන් දාන්න. මේ කිව්ව දේවල් ඔයාගේ වාහනයට වෙනස් වෙනවා. කොහොම හරි මේ පහසුකම වැඩ කරන්නේ ඕනම වාහනයක මෙන්න මේ විදිහට තමයි. ඔයා ටිකක් හුරු වෙනකොට මේක ඔයාලට නැතුවම බැරි ඔප්ෂන් එකක් වෙයි. ගොඩාක් ඩ්‍රයිව් කරනකොට ලංකාව වගේ රටවල් ඇතුළතදී හරිම පහසුයි. ඉතින් මේ වගේ දිනදා වාහන ගැන වැදගත් වෙන හැම වීඩියෝ එකක්ම බලා ගන්න කැමති නම් අපේ channel එක subscribe කරලා එකතු වෙන්න කියලා මතක් කරනවා.